දවසක් හැමෝටම. ඉතින් අද ඇවියට ගේම් එකෙන් පොඩ්ඩක් පිට පැනලා ක්‍රෑෂ් ගේම් එක ගැන කතා කරන්න හිතුවා. මොකද මේ ක්‍රෑෂ් එක ගොඩාක් කට්ටිය අහනවා, ගොඩක් කට්ටිය වගේම සෙල්ලම් කරන ගේම් එකක් ක්‍රෑෂ් ගේම් එක කියන්නේ. ඉතින් මේ ක්‍රෑෂ් ගේම් එක ඔයාලා සෙල්ලම් කරනවා නම් හොඳට මතක තියාගන්න 1x එකේ සෙල්ලම් කරන්න යන්න එපා. ගොඩක් හොඳයි 888 ක්‍රෑෂ් ගේම් එකට. සිග්නල් හදන මෙතඩ් එකක් මම කියලා දෙන්නම්. ලොවිත් වින්නයක් ගහන්න පුළුවන්, ලොකු වින්නයක් ගහන්න පුළුවන් සිග්නල් හදන මෙතඩ් එකක් කියලා දෙන වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න ස්කිප් කරන්න එපා. අත්‍යවශ්‍ය කොටස් ඔයාලට මගේ අරෙන්න පුළුවන්. ඉතින් මම මෙතන 5ක් දාගෙන තියෙනවා, ලක්ෂ 5ක් දාන තියෙනවා ඩිපොසිට් එක. බලමු කොහොම ගේමක් ගහන්න පුළුවන් වේද කියලා. මම කොහොමත් ලොකු බැලන්ස් වලට යන්නේ නැහැ. මගේ තියෙන amount එකෙන් සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් විතර තියෙනවා නම් දෙකමාරක් වගේ වින් කරලා මම පැත්ත කරනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්න ගන්න ටයිම් එක සාමාන්‍ය සෙල්ලම් කරන්න ගොඩාක් සුදුසු ටයිම් එකක් නෙමෙයි. ගොඩක්ම හොඳ ටයිම් එක මම ඔයාලට කියන්නම්. ලියා ගන්න ටයිම් එකත් සාමාන්‍ය උදේ 5 ඉඳන් උදේ 8 වගේ වෙනකන් ගොඩක් හොඳයි. ඊට පස්සේ ආය රෑ 11 ඉඳන් 1 වෙනකන් හොඳයි. පාන්දර සාමාන්‍යයෙන් 3-4 වගේ ඔය ලයින් එකත් පොඩ්ඩක් හොඳයි මේ ක්‍රෑෂ් ගේම් එකේ. වැඩි හරියක්ම පාන්දර 5 ඉඳන් 8 වෙනකන් 11 ඉඳන් 1 වෙනකන්. ඒ හරියේ හැමදාම නෙවෙයි. ගොඩක් දුරට වින් දෙනවා ඒ ටයිම් වල. ඒ ටයිම් වලදී මම බිසි, මට වීඩියෝ කරගන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට මේ පෙන්වන්න ඕනේ හින්දා වීඩියෝ එකක් කරන්න හිතුවේ. ගොඩාක් කට්ටිය අහනවා ක්‍රෑෂ් ගේම් එක ගැන. සිග්නල් හදන මෙතඩ් එකක් කියලා දෙන්නම්. ඔයාලා සෙල්ලම් කරලා බලන්න. සෙල්ලම් කරද්දී ඔයාලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ ක්‍රෑෂ් ගේම් එක සෙල්ලම් කරනවා නම් 888 ගොඩක් හොඳයි. 888 සයිට් එක හදාගද්දී ඔයාලට මම ලින්ක් එක දාලා තියන්නම්, ප්‍රොමෝ කෝඩ් එක දාලා තියන්නම්. ප්‍රොමෝ කෝඩ් එක එන්නේ 888 ඔයාලට පේනවා මෙතන. won 888 මම ප්‍රොමෝ කෝඩ් එකක් දාලා තියන්නම්. account එක හදාගන්න හරිය විදිහට. දැන් ඔය ගොඩාක් කට්ටිය සමහර අය මේ ප්‍රොමෝ කෝඩ් දාන්න නැතුව හදනවා. ජාතකයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් ප්‍රොමෝ කෝඩ් එක දාලා හදාගන්න එකකින්ද. ප්‍රොමෝ කෝඩ් එක account එකක් හදද්දී මොන සයිට් එකේ වුණත් කමන්නේ. ප්‍රොමෝ කෝඩ් එක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඔයාලගේ identity විස්තර ටික අත්‍යවශ්‍යයි. ෆෝන් නම්බර් එකක්, ඊමේල් එකක් අනිවාර්යෙන් ඇඩ් කරලා තියාගන්න. ওই කරුණු ටික අත්‍යවශ්‍යයි. ඒකින්ද මම ඔය කිව්වේ. ඉතින් බලමු. අපි ටයිම් ටිකක් හදලා බලමු. කොහොමද ටයිම් හදාගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ගොඩාක් විස්තර කතා කරන්න යන්නේ නැහැ. ලොකු ටයිම් එකක් නැහැ මට ඔයාලත් එක්ක වීඩියෝ එකේ රැඳිලා ඉන්න. අමතක වෙන දේවල් තියෙනවා නම් ඔයාලා පොතක් පෑනක් කරන් ලියාගත්තත් ගැටලුවක් නැහැ. මේ වින් ටයිම් එක මම කිව්ව ටයිම් එක ඔයාලා මේ වීඩියෝ එක පිටිපස්සට හරි අරගෙන ආයෙ පාරක් ලියා ගන්න. 5 ඉඳන් පාන්දර 5 ඉඳන් 8 වෙනකන් හොඳයි. රෑ 11 ඉඳන් 1 වෙනකන් හොඳයි. ඒ ටයිම් දෙක ගොඩක් හොඳයි. ගොඩක් දුරට ක්‍රෑෂ් ගේම් එකේ වින් එකක් තියෙනවා ඒ ටයිම් එකේ. ඒ ටයිම් එක ලියා ගන්න. අනිත් දේ තමයි ගේම් එකේ සෙල්ලම් කරද්දි මේ සිග්නල් හදාගත්තත් මේවා ෆලෝ කරන්නේ නැත්නම් ලොස් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. සෙල්ලම් කරද්දි ගොඩාක් ලොකු ටයිම් එකක් ගේම් එක ඇතුලේ රැඳිලා ඉන්න එපා. ලොකු කාල වේලාවක් මේ ගේම් එක අස්සේ ලොකුවට රැඳිලා ඉන්න යන්න එපා. සාමාන්‍යයෙන් උපරිම පැය භාගයක් වගේ වෙද්දි ඔයාලගේ මේ තියෙන ප්‍රොෆිට් එක අරන් පැත්තකට වෙන්න. ඒක තමයි සුදුසුම. ගොඩාක් කට්ටිය ලොස් කියනවා. ලොස් වෙන්නේ නැහැ මේ වගේ. මේ වගේ ප්‍රොෆිට් අදින්න පුළුවන්. හොඳට සල්ලි හොයන්න පුළුවන් මේ වගේ. මේ ඔය නිකන් මේ ඔය ටිකට් එකක් එහෙම අරගෙන හම්බුවක් වගේ සුයිප් ඇදෙනා වගේ නෙවෙයි. මුලින් ගේමක් ගහන්න පුළුවන්. මුලේ පාවිච්චි කරොත් අනිවාර්යෙන් සල්ලි හොයන්න පුළුවන් මේ වගේ. කවුරු බෑ කිව්වත් අපි කරලා පෙන්නලා තියෙනවා සල්ලි හොයන්න පුළුවන් මේ කියන ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න. අනිත් දේ තමයි වැදගත්ම දේ ඔයාලා දාන ඩිපොසිට් එක. දැන් මම නම් මෙතන 5ක් දාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ලක්ෂයක වගේ ඩිපොසිට් එකක් දාගන්නවා නම් ඔයාලා බැට් කරන්න ඕනේ 3000යි 1000. දැන් ඔය මේ ඇවියට එකේ සෙල්ලම් කරන කට්ටියටත් මම කියලා තියෙනවා. ඒ රිදම් එකම තමයි යන්නේ බැට් amountම තමයි. ඉතින් මම දැන් මෙතන ලක්ෂ 5ක් තියෙන හින්දා මම ගහන්නේ 15000යි 5000. උඩට 15000 දාගත්තා, පාතර 5000 දාගත්තා. එතකොට රිස්ක් එක ගොඩක් අඩුයි.
ඔයාලා සෙල්ලම් කරද්දිත් ඒ වගේ සෙල්ලම් කරන්න රුපියල් 10,000ක් වගේ තියෙනවා නම් 300යි 100 50,000ක් වගේ තියෙනවා නම් 1500යි 500 ඒ වගේ බැට් amount ගහන්න ගහද්දි ඒක බැට් amount අල්ලන ඔඩ් එකත් එක්ක වෙනස් වෙන්නත් පුළුවන්. අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒව ගැන කතා කරන්න ගියොත් ගොඩාක් වීඩියෝ එක දික් වෙනවා. ඒකින්ද ඔය කිව්ව පිළිවෙලට සෙල්ලම් කරන්න සෙල්ලම් කරද්දි මම ඔයාලට කියලා දෙන්නම් සිග්නල් එක ඔයාලා කොහොමද මේකේ හදා ගන්න ඕනේ කියලා. මෙතන බලන්න ඕනේ සාමාන්‍යයෙන් 3න් උඩ යන ඔඩ් එකක්වත් වෙන්න ඕනේ. මේ ක්ලොක් එක ඔයාලා ගාව තියාගන්න. මොකද අපිට මේකේ ගිය රවුන්ඩ් එක බලන්න විදිහක් නැහැ. මේ ක්ලොක් එක නැති කට්ටිය මට WhatsApp එකට හරි මැසේජ් එකක් දාන්න මම දාන්නම්. නැත්නම් ඔයාලට මේ Play Store වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක. අපි බලමු සාමාන්‍යයෙන් 3න් උඩ යන ඔඩ් එකක් එනකම් පොඩ්ඩක් බලමු. 1 2 7 ඔයාලට හයි ඔඩ් අරගෙනත් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දැන් මම මේක වීඩියෝ එක කරන අතරතුර මට මේ වැඩේ කරන්න අපහසුයි. මොකද මට මේ amount එක මෙතන නැති කරගන්න බෑ. මම ඔයාලට ඉස්සරවම මේ සිග්නල් හදන විදිහ කියලා දෙන්නම්. ඒක ඉවරලා මම ඔයාලට සෙල්ලම් කරලා පෙන්නන්නම්. ඔඩ් අරන් හදද්දී ඔයාලට 3 ඔඩ් එක 5 ඔඩ් එක 10 ඔඩ් වගේ අරන් මේ විදිහට සිග්නල් හදා ගන්න පුළුවන්. අපි බලමු. සාමාන්‍ය 3 වගේ ඔඩ් එකක් යනකම් පොඩ්ඩක් බලනිමු. හරි ඔන්න 3 පැනල ඔඩ් එකක් ගියා. හොඳට බලා ගන්න වීඩියෝ එක. අන්තිමේට ක්‍රෑෂ් අවුට් එක උනේ 4:93න්. 4:93න් තමයි ක්‍රෑෂ් අවුට් එක උනේ. එතකොට ඒ ඔඩ් එක ඇද්දේ 15 12:15ට 4:93ට ගියා ඒ ඔඩ් එක. 4:93ට මේ ගියපු ඔඩ් එකත් මතක තියාගන්න ඈ. මම මේ වීඩියෝ එක කරන්නේ මේ 4:93ට ගියා ඔඩ් එක නේද? 4:93ට ගියේ 15. එතකොට 4:93ට ඔඩ් එක මම ඔයාලට පෙන්නනවා. 4:93ට ඔන්න ඔය ඔඩ් එක තමයි අර ඉස්සෙල්ලා ගියේ. දැන් මම මේ වීඩියෝ එක මේ වොයිස් කරන ගමන්මයි වීඩියෝ එක කරන්නේ ලයිව්. ඒකින්ද ඔයාලා චුට්ටක් මේ හොඳට බලන්න වීඩියෝ එක. ඔයාලට පිටිපස්සට ඉස්සරහට නම් වීඩියෝ එක බලා ගන්න පුළුවන් ඈ. මම කපන්න කොටන්න යන්නේ නැහැ වීඩියෝ එක කොහොම ඔයාලට අප්ලෝඩ් කරනවා. 4:93ට තමයි ගියේ. ගියේ ටයිම් එක 15. එතකොට මෙතන 93 4:93 9න් 9:03 ඒක අපි වෙනම ගන්නෙ. 4 ගන්නෑ 4 පැත්තකට දානවා 9:03. එතකොට බලනවා 9 වැඩි කරනවා 3න් 27යි. 27යි. ඒ 27ට එකතු කරනවා 15 ටයිම් එකට ගියේ. ටයිම් එක 15 එකතු කරනවා ඒකට 42. එතකොට ඊළඟ මම මේක Excel එකට දාගන්නම්. ඊළඟ ටයිම් එක අපිට තියෙන්නේ 12යි 42. 12:42 තමයි ඊළඟ රවුන්ඩ් එක අපිට තියෙන. ඊළඟ සිග්නල් එක අපිට එන්නේ එතකොට 12:42ට. එතකොට අපි ඒ වගේ තව ටයිම් එකක් කරන් බලමු. ඔයාලා ඉස්සරවම ගේම් එකේ කොහොමත් ගේම් එකට ගියපු ගමන් කවුරුවත් සෙල්ලම් කරන්න එපා. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් විතර ගේම් එකේ රැඳිලා බලන්න ඉන්න ඕන ගේම් එක කොහොමද දුවන්නේ කියලා. එකපාර සෙල්ලම් කරන්න යන්න එපා. ඒ අතරතුර ඔයාලා ඔය යන ඔට් ටික සාමාන්‍යයෙන් 5න් උඩ 3න් උඩ ගැටලුවක් නැහැ. 3න් උඩ වගේ අරන් මේ ටයිම් හදා ගන්නවා නම් ඔයාලා එකක් අනිවාර්යෙන් 2න් වගේ ගන්න. ඒ කියන්නේ දැන් මම මෙතන බැට් කරන්නේ මගේ 5ක් තියෙන හින්දා මෙතන බැට් කරන්නේ 15යි පාතර 5000ක් දාගන්නවා.
එතකොට 15 කඩන්නේ මම දැන් අරක මම ගත්තේ 3න් උඩ හින්දා මම 15 කඩන්නේ එකක් දෙකෙන් කඩා ගන්නවා අනිත් 5000 මම 3ට මේ ඔඩ් එක යවනවා 3ට. ඊට වැඩිය හයි ඔඩ් එකක් ගියොත් ඔයාලට සාමාන්‍යයෙන් 5න් උඩ වගේ ගියොත් ඔයාලට පුළුවන් එකක් 5න් උඩ වගේ ඔඩ් එකක් ගියොත් ඔයාලට පුළුවන් 2.50න් වගේ මේ 15000 ගන්න. අනිත් එක සාමාන්‍යයෙන් 4 3.50 4 වගේ යවුවට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් 10 පැනලා වගේ යන ඔඩ් එකක්. අපි මේ ඔඩ් එකක් ගමු. ඔයාලට මේ ඔඩ් එක නම් මට පෙන්වන්න පුළුවන් වෙයි. ඒක ගියේ 7.20ට. 7.20ට ගියේ ටයිම් එක 19. අපි ඒකේ සිග්නල් එකත් ඔහොම හදාගමු. ඔයාලට පැහැදිලි වෙයි කියලා මං හිතනවා. පැහැදිලි වෙන්නේ නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක මේ ආපස්සට අරන් පොඩ්ඩක් බලන්න. එතන ගියේ ඔඩ් එක 7.20 7.20 ගියේ. අපි එතකොට 7 අයින් කරනවා 7 තියාගන්න ඔළුවේ 20 කියන්නේ 2යි. සෝරි එතන මේ බිඳුවනේ අගට තිබ්බ. එතකොට 2 ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. 2 ගන්න පුළුවන්. එතකොට 19ට අපි එකතු කරනවා 2ක්. එතකොට 21. බලමු දැන් ඔයාලට ඒ ටයිම් එක බලා ගන්න පුළුවන්. 21. අපි 21 වොම් බැට් කරලා බලමු. 21 එකත් හොඳයි. මට ළඟ ටයිම් එකක් හම්බුණා ඔයාලට පොඩ්ඩක් බැට් කරලා පෙන්නන්න. 21 ටයිම් එක මම ලොග් අවුට් වුණා. 21 ටයිම් එක දැන් පටන් ගත්තේ. මට ඔඩ් එක ඇද්දොත් බැට් කරගන්න වෙන්නේ නැහැ. අපි බලමු සාමාන්‍යයෙන් අපිට ඔඩ් එක එකක් 2.50න් වගේ ගන්න පුළුවන්. ලොකු එක 2.50න් වගේ අරන් අනිත් එක අතහැර ගන්න පුළුවන් මේ ටයිම් එක ඇතුලේ. අපි මෙතන ඉඳන් බැට් කරන්න පටන් ගමු. දැන් මම මේකට බැට් එකක් ප්ලේස් කරලා තියෙන්නේ. මම මේක උඩ එක ගන්නවා 2.50න්. අයියෝ මට ඒක පොඩ්ඩක් මග ඇරුණා. මට ඒක ගන්න බැරුණා ඔඩ් එක. මම මේකටත් බැට් කරගන්නවා. එහෙම මග ඇරුණොත් ආයෙ බැට් එක ප්ලේස් කරගන්න යන්න එපා. කෝකටත් ඒක හොඳයි ප්ලේස් කරගන්න යන්න නැති එක. මට අර ඔයාලට ඒක පෙන්වන්න බැරුණා 2.50න් හරියටම ක්‍රෑෂ් අවුට් එක වුණා එතන. 2.50න් ඔයාලා ක්‍රෑෂ් අවුට් එක ගන්න ඕනේ. මම මේකේ ගත්ත 2.50න්. මම මේක 5ට යවනවා. මම ඒක පොඩ්ඩක් 5න් ගත්තා. මේ විදිහට තමයි බැට් කරගන්න. දැන් ඔයාලා දැක්කා ඒක ගියේ 21. ඒ ඔඩ් එක පටන් ගන්න 21. මේ ක්‍රෑෂ් අවුට් එක මෙතන ඔයාලට මේ පෙන්වන්නේ 21 තමයි ඒ හයි ඔඩ් එක ඇද්දේ. අපි ඒ හයි ඔඩ් එකේ ටයිම් එක හදාගත්තේ අතන 7.20 ඔඩ් එකෙන් තමයි අපි ඒ ටයිම් එක හදාගත්තේ 19ට මේ 19 ගියපු හයි ඔඩ් එක. මේකේ ටයිම් එකෙන් තමයි දැන් අපි මේක හදාගත්තේ. ඒකේ අපි වින්. අපි එතන වින් කරා. මට මෙතන දැන් එතන මම අර කලින් එක මට ගන්න බැරි වුණා මට 2.50න්. මට මෙතන රුපියල් 36900ක් ආවා. 36900ක් ආවා මට ඒ බැට් එකට. ඉතින් මේ මට දැන් මේ වීඩියෝ එක කරන ගමන් මේ සෙල්ලම් කරන්න ටිකක් අමාරුයි. සිග්නල් හදන ගමන් ඔයාලට සිග්නල් දෙන ගමන් ඔයාලා දන්නවා මේ එහෙම සෙල්ලම් කරන්න බෑ. එහෙම අමාරුයි මට සෙල්ලම් කරන්න. මම ඔයාලට මේක වෙනම වීඩියෝ එකක් ඔයාලට ඕනනම් දාන්නම්. කොහොමද මම ප්‍රොෆිට් කරන්නේ කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඔයාලා මතක තියාගන්න අත්‍යවශ්‍යම දේ තමයි සෙල්ලම් කරද්දි වින් එක තියෙන ටයිම් එක චුට්ටක් හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න මම ඔයාලට කිව්වා ටයිම් එක උදේ 5 ඉඳන් 8 වෙනකන් හොඳයි. එතකොට රෑ 11 ඉඳන් 1 වෙනකන් ඒ ටයිම් එක හොඳයි. මේ ටයිම් වල සෙල්ලම් කරන්න බැරි කමක් නැහැ. සෙල්ලම් කරන්න පුළුවන්. මම ඔය කිව්වේ ගොඩක්ම හොඳ ටයිම්. සිග්නල් එක හදද්දි මම තව පාරක් ඔයාලට තව සිග්නල් එකක් දෙකක් හදලා පෙන්නන්නම් කොහොමද හදාගන්නේ කියලා. සිග්නල් එක හදද්දි මේවා ලියා ගන්න ඔයාලට අමතක වෙනවා නම් ඔඩ් එක ඔයාලා ගන්න ඕනේ 3න් උඩ අනිවාර්යෙන් ගන්න. 3න් පාත ඔඩ් ගන්න එපා. 3න් උඩ ගන්න. ලියා ගන්න පොතක් කරන් ඔයාලා 3න් උඩ 3ත් 5ත් අතර ඔඩ් එකක් කරන් ඔයාලා සිග්නල් එකක් ජෙනරේට් කරගන්නවා නම් ඔයාලා අල්ලන්න ඕනේ 1.50ත් 2ත් අතර ගන්න ඕනේ මේ රුපියල් 15000.
දැන් මම බැට් කරලා තියෙන විදිහට මම කියන්නේ. මේ රුපියල් 15000 ගන්න ඕනේ 1.50ත් දෙකත් අතර. තුනෙන් සොරි මේ 3 ඔඩ් එකක් 3 ඉඳන් 5යි. 3 5 අස්සේ යන මේ ඔඩ් එකක් අරන් සිග්නල් එකක් හදා ගන්නවා නම් මේ බැට් කරන එක ඔයාලා ගන්න ඕනේ 1.50ත් දෙකත් අතර. මේක ඔයාලා ක්‍රෑෂ් අවුට් කරගන්න ඕනේ. එතකොට මේ 5000 ඔයාලා ගන්න ඕනේ 2.50ත් 3ත් අතර. සිග්නල් එක සාමාන්‍යයෙන් 3ත් 5ත් අතර යන ඔඩ් එකක් අරන් සිග්නල් එකක් හදාගත්තොත් බැට් ගලව ගන්න ඕනේ ඒ ගණන් වලින්. එතකොට සාමාන්‍යයෙන් 5ත් 10ත් අතර ඔඩ් එකක් ගන්නවා නම් ඔයාලට එකක් ගන්න පුළුවන් 2.50න් අනිත් ඔඩ් එක 5න් ගත්තත් ගැටලුවක් නැහැ. ගොඩාක් දුරට 5 අදින්න තියෙන ප්‍රවණතාවය වැඩි ඒ තැන්වල. 10න් උඩ වගේ ඔඩ් එකක් ගන්නවා නම් ඔයාලා ඒක කොහොමත් අතෑර ගන්න උඩ එක 15 අතෑර ගත්තට කමක් නැහැ. 3 4 වගේ ගත්තට කමක් නැහැ. මොකද ඔයාලා මේක එහෙම ගන්න හේතුව තමයි ඔයාලා මේක ගත්තාම මේ බැට් එකේ රිස්ක් එක එතන නෑ. ඔයාලා ඉන්නේ ප්‍රොෆිට් එකක් එක්ක මේක ඔයාලට එතකොට බය නැතුව අතෑර ගන්න පුළුවන්. මේ 5000 බය නැතුව අතෑර ගන්න පුළුවන්. ඒක ඔයාලා සාමාන්‍යයෙන් 10න් උඩ ඔඩ් එකක් ගන්නවා නම් 10න් වගේ ක්‍රෑෂ් අවුට් කරගත්තත් ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් 6න් 7න් 8න් වගේ ක්‍රෑෂ් අවුට් කරගන්න ලොකුවට අල්ලන්න යන්නත් එපා. ලොකු මේ ගණන් වලට අල්ලන්න යන්න එපා. ඒ විදිහට බැට් කරගන්න. මම ඔයාලට මේක අප් කරගෙන පෙන්නන්නම්. මට කොච්චර දුරකට අප් කරගන්න පුළුවන් වේද කියලා. මට සිග්නල් හද ඔයාලට පෙන්න සෙල්ලම් කරන්න ටිකක් අමාරුයි. මොකද මේක අපිට ටයිම් එක එහෙම පෙන්වන්නේ නැහැ. මේ යන ටයිම් එක අපි එක්කෝ ලියා ගන්න ඕනේ. ඔඩ් එකයි ටයිම් එකයි දෙකම අපිට එතන ලියා ගන්න වෙනවා. ඔඩ් එක අනිවාර්යෙන් හරියට ලියා ගන්න ඕනේ. ටයිම් එකත් අපි හරියට මෙතන තප්පරත් එක්ක බලන්න ඕනේ. මේ ක්‍රෑෂ් අවුට් ටයිම් එක නෙමෙයි ගන්න ඕනේ. ක්‍රෑෂ් පොයින්ට් එක මේ ක්‍රෑෂ් එක පටන් ගන්න පොයින්ට් එක ටයිම් එක තමයි අපි ගන්න ඕනේ. එතකොට මම ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම්. තව ටයිම් එකක් හොඳට බලා ගන්න ටයිම් එකක්. මේ යන්නේ 26. අන්න ඒක 2.6 පිපුරව්වේ. දැන් මේ පටන් ගන්න එකත් හරි. මේක නම් පටන් ගත්තේ 27 මුල. එතකොට එතන පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ. මොකද සමහර ඔඩ් තියෙනවා හයි ඔඩ් එකක් ගියොත් එහෙම 24ම එනවා. එතකොට ඔයාලා 27 කියලා ගන්න බෑ. 26 තමයි ඒක පටන් ගන්නෙ. ක්‍රෑෂ් එක මේ ක්‍රෑෂ් වෙන්න පටන් ගන්න 26. මේ 27ට ඇවිල්ලා ක්‍රෑෂ් වුණත් ඔයාලා ගන්න ඕනේ 26 කියන ටයිම් එක තමයි ගන්න ඕනේ. දැන් මේක 27 ඇද්දේ අපි මේකට මම ඔයාලට පෙන්නන්න සිග්නල් එකක් හදලා. ඒ දෙක පටල ගන්න එපා. පොඩ්ඩක් අවබෝධයෙන් මේ බලලා හදා ගන්න ඕනේ. මට මේ වීඩියෝ එක කරද්දී මේ සිග්නල් හදාද සෙල්ලම් කරන්න ටිකක් අමාරුයි. මොකද පොතක් පෑනක් තියාගෙන ඔයාලා ලියා ගන්න ඕනේ. මට අර කි ටයිම් එක මේ ඔඩ් එක මට මතක තියාගන්න බැරුණා කීයද ක්‍රෑෂ් අවුට් උනේ කියලා. අපි තව ඔඩ් එකක් බලමු. මම මේ වීඩියෝ මේ කපන්න කොටන්න නැතුව මම මෙහෙම අප්ලෝඩ් කරනවා වීඩියෝ එක. එතකොට ඔයාලට ලේසි. ඒකෙන්ද චුට්ටක් මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. මොකුත් හිතන්න එපා. පොඩ්ඩක් රැඳිලා ඉන්න. මොකද සල්ලිත් එක කරන ගනුදෙනුවක් ඔයාලා මේක හරියට ඔලුවට දාගන්න. අනිත් එක තමයි තව දෙයක් කියන්න. ඔඩ් එකක් දුවනකම් චූටි ගණන් දාලා නම් සෙල්ලම් කරන්න එපා. මේක ඇතුලේ තේරුමක් නැහැ. පොඩි account balance දාලා සෙල්ලම් කරන්න යන්න එපා. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් මගේ නම්බර් තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා කෝල් එකක් හරි දාලා මැසේජ් එකක් හරි දාලා අහන්න. මොකක් හරි ඔයාලට මේ දැනගන්න පොයින්ට් එකක් තියෙනවනම් දැනගන්න තැනක් තියෙනවනම් අපිට මේ ඔඩ් එක ගත්ත හැකි. මේක අදින්නේ 28 ටයිම් එකේ තමයි අදින්නේ. මම ඔයාලට මේක පෙන්වන්නම් කොහොමද සිග්නල් එකක් හදාගන්නේ කියලා. තේරුම් නැති කට්ටිය බලා ගන්න තව පාරක්. දැන් මේක බලන්න. මේක මම අර කලින් කිව්වා වගේ මේ 29 දුවනවා ඔඩ් එක. 29 දුවනවා. 29 දිව්වට අපි 29 කියලා ටයිම් එක ගන්න 28ට තමයි මේ පටන් ගත්තේ. මට ඒ ඔඩ් එකේ ටයිම් එක
මිස් වුණා. ඒකෙත් මිස් වුණා. අපි මේක ගමු 4:33. 4:33 මේක 29ද 4:33. මම බලා ගන්න දැන් 4:33. ඔන්න ඇදපු ඔඩ් එක 4:33. ඇද්දේ 29. අපි මට අරකේ කලින් ගියපු හයි ඔඩ් එකෙත් මට මතක තියාගන්න බැරුණා. 4:33 තමයි ඔඩ් එක 4:33 29ට තමයි ඔඩ් එක ඇද්දේ. එතකොට අපි මෙතන බලනවා 3 3ක් 9යි 9ට එකතු කරනවා 29ක්. අන්න ඔච්චරයි සරලයි. හරි ලේසි. එතකොට ඔයාලට ටයිම් එක එනවා අය 38. 38 අනිවාර්යෙන් 10 පැනලා ඔඩ් එකක් ලොවෙත් යනවා. මොකද ඒක මේ කලින් සොරි මෙතන මේ අපි හයි ඔඩ් එක නෙමෙයිනේ ගත්තේ. අපි මෙතන 3 ඔඩ් එකක් ගත්තේ 4 ඔඩ් එකක්. එතකොට මේක ඔයාලට ගන්න පුළුවන් 3 නම් ලොවෙත් පනින්න ඕනේ. 1ක් 2.50 සොරි 1.50 දෙකත් අතර අරන් අනිත් එක 2.50 3 වගේ ගත්තට කමක් නැහැ. අර හයි ඔඩ් එක අරන් හදාගත්තා නම් ඊට කලින් ඇදපු හයි ඔඩ් එක 17යි ගානක්ද 20 ගානක්ද කොහෙද ගියා. ඒක වගේ අරන් හදාගත්තා නම් ඔන්න අනිවාර්යෙන් ෂුවරෙන් ෂොට් 10 නම් පනිනවා ඒක. 5 10 පනිනවා. ටයිම් ළඟ සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ওই විදිහට බලලා සිග්නල් හදාගෙන සෙල්ලම් කරන්න වින් එකක් ගන්න. සිග්නල් හදලා බලලා වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දාන්න කොහොමද වැඩේ හොඳයිද කොහොමද කියලා. ඉතින් මම පොඩ්ඩක් සෙල්ලම් කරන්නම් දැන් ඔයාලත් එක්ක මම කතා කරන්නේ නැහැ. කතා කර කර හරි අමාරුයි සෙල්ලම් කරන්න. මම පොඩ්ඩක් සෙල්ලම් කරලා ඔයාලට පෙන්නන්නම් සිග්නල් ටිකක් හදලා. තිස්සේ මම ඔයාලට මේ පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම මෙහෙම හදන්නේ. 31 තමයි ඇද්දේ ඔඩ් එක. එතකොට 33 ඊළඟ ඔඩ් එක තියෙන්නේ. ඔයාලා ඔඩ් එහෙම ගද්දි පටල ගන්න යන්න එපා. ඔයාලා මේ සිග්නල් හදද්දි ඔඩ් එකත් ලියා ගන්න ටයිම් එකත් ලියා ගන්න ඒ ටික ලියාගෙන හදාගන්න Excel එකකට හරි දාගෙන එතකොට ලේසි. මේ ටයිම් වල එකක් දුවනවා හයි ඔඩ් එක. 33ට ආවා මගේ ටයිම් එක. මෙතන 32 32ක් ඇත්තේ 32 51ක් ගත්තා. අනිත් එකත් මම දැන් ගන්නවා. දෙකම ගත්තා. මට ඊළඟ ටයිම් එක මං අර කලින් ගියපු ඔඩ් එකේ මට මතක විදිහට මම මේ ලියලිය නෙමෙයි කරන්නේ. 32 යද්දි 32 අගට ආවේ. හරියට එකතු කරනවා 32ක්. එතකොට 38 බොහෝ දුරට හයි ඔඩ් එකක් අදින්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද අපිට කලිනුත් 38 කියලා ටයිම් එකක් ආවා. දැන් මට මෙතන 80ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මගේ ලක්ෂ 5ක් තිබ්බේ
දැන් 580ක් තියෙනවා. 86,000ක් තියෙනවා. අපිට 80ක් තියෙනවා. ලොකු ප්‍රොෆිට් එකක් ඉතින් මේක. දැන් යනවා නම් යන්නත් පුළුවන්. හොඳටවත් ඇති දවසට කියන්නේ දැන් මෙතන අපි වීඩියෝ එක කරන්න පටන් අරගෙනත් මේ පැය භාගයක්වත් නැහැනේ. ඉතින් මේ වගේ කාල වේලාවක් ඇතුළත අපිට මේ වගේ 33 අපි ඒකෙත් හදාගමු ටයිම් එක. 33 34ට ඇද්ද ඒක ඔඩ්ඩක 43ට එන්නේ. මේ වගේ පොඩි කාලයක් ඇතුළත අපිට දවසකට මේ වගේ ඉන්කම් එකකට යනවා කියන්නේ ඉතින් හොඳටවත් ඇති. මොකද account balance loss වෙන්නෙත් නැහැ. ප්‍රොෆිට් එකක්නේ. එළියට දාගන්න පුළුවන්. මම ඔයාලට ටිකක් සෙල්ලම් කරලා පෙන්නන්නම්. මම එකක් 1.50ක් වගේ කරගෙන නතර වෙන්න. වීඩියෝ එකක් නැත්තම් ගොඩක් දික් වෙනවනේ. දැන් මෙතනත් 6.4. 6.4 ඒක 35 ඇද්දි. 6.4. 6.4 එකතු කරනවා 35. ඒක 59ට එන්නේ. මේ සිග්නල් මෙතඩ් එක කවුරුවත් කියලා දෙන්නේ නැහැ. මටත් කවුරුවත් කියලා දීපු එකක් නෙවෙයි. හොයාගත්ත එකක්. මේවා ඉතින් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. හැබැයි ගොඩක් සක්සස්. ගොඩක් දුරට ගේමක් ගහන්න පුළුවන්. අපි මේ වගේ පිට මේ උඩ අදිනවනේ කියලා ඉවරලා ළඟ ගහන්න ගියොත් එහෙම වෙන්නේ ලොස් වෙන එක. දැන් මේ වගේ ටයිම් එකක් අපිට බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මම ගත්තේ නැහැ 8:06 තිබ්බේ ගොඩක් දුර ටයිම් අදින්නේ ගොඩක් වෙලා ඉන්න බෑ ඒක හින්දා ගත්තේ නැහැ ඒවා. මේ වගේ හදිනවනේ කියලා ඉවරලා අපි ළඟ බැට් කරගෙන ගියොත් එහෙම ගොඩක් දුරට අපි ලොස් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකින්ද සිග්නල් එකක් හදාගෙන ඒ සිග්නල් එකකට සෙල්ලම් කරන එක තමයි ගොඩක්ම හොඳ. ගොඩක් දුරට හොඳ එහෙම තමයි සිග්නල් එකක් හදාගන්න. සිග්නල් එක ඒ ටයිම් එක එනකන් චුට්ටක් ඉවසලා ඉන්න. ඒ ටයිම් එකේ කළා සෙල්ලම් කරන්න. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යද්දී දැන් මම වීඩියෝ එකක් කරලා මේ කරපු හින්දා තවත් ඉතින් පැය භාගයක් ගිහින් නැහැ. විනාඩි 27ක් ගිහිල්ලා තියෙන්නේ. ටයිම් එකක් යන්නේ නැත්නම් එච්චර වෙලා ලොකු ටයිම් එකක් යන්නේ නැහැ. සිග්නල් ටික හදාගෙන ඔයාලට සෙල්ලම් කරලා පැත්තකට වෙන්න පුළුවන්. ලොකු amount හදන්න යන්න එපා කොහොමත්. සාමාන්‍යයෙන් ඔයාලා දාලා තියෙන බැලන්ස් එකත් එක්ක සාපේක්ෂව සාමාන්‍යයෙන් 50ක් වගේ හදාගෙන අයින් වෙන්න බලන්න. ලොකුවට අප් කරන්න යන්න එපා. චූටි ගණන් දාලා සෙල්ලම් කරන්න යන්නත් එපා. 1000 2000 දාලා එහෙම නිකන් බොරුවට සෙල්ලම් කරන්න යන්න එපා. මේකේ ඒක තේරුමක් නැති වැඩක්. චූටි ගණන් දාලා සෙල්ලම් කරනවා කියන්නේ. ටිකක් එකතු කරලා හරි කමන්නේ amount එකක් දාලා එතකොට බැට් එක අපිට වැඩිපුර ගහන්න පුළුවන් කියන්නේ ඉක්මනට අප් වෙනවා account එක. චූටි බැලන්ස් වලින් සෙල්ලම් කරද්දී අප් කරගන්න හරි අමාරුයි 100 200 සමහර ගාන එහෙම ගහලා ඒක තේරුමක් නැහැ. ඉතින් අන්තිමට ලොස්ට් එකක්. මොකද බලාපොරොත්තු වෙන්නේ ලොකු ගාණක්නේ. ඒකට සාමාන්‍ය ලොකු ගාණක් දාලා දවසට සාමාන්‍ය රුපියල් 5000ක් 10000ක් ගහගන්න තිබ්බත් මං හිතන්නේ නම් ඇති. ඉතින් ජොබ් එකක් කරන මිනිස්සුන්ට උනත් ෆ්‍රී ටයිම් එක පොඩ්ඩක් සිග්නල් ටිකක් හදාගෙන ගේම් එකකට බැලන්ස් එකක් දාගෙන ඉවරලා රුපියල් 10000ක් දවසට ගහගත්තත් ඒක තමයි බලන්න ඕනේ. ගොඩාක් කට්ටිය බලන්නේ අර එකපාර ලොකු බැලන්ස් එකකට යන්න. එහෙම නෙමෙයි දවස ගානේ බලන්න ඕනේ. දවසට සාමාන්‍ය රුපියල් 10000ක් ඇද්දොත් මාසෙට තියෙනවා රුපියල් ලක්ෂ 3ක් මාසෙට. දවසම අපි මේක එල්ලිලා ඉන්නෙත් නැහනේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ තමයි. ඉතින් විනාඩි 20ක් ඇතුළත අප් වෙන්න තියෙන ගාන අප් වෙනවා. මේ 5 ඒවා ටිකක් අර දුර ටයිම් සෙට් වෙන්නේ මම ඒකයි ඔය වගේ ටයිම් හදන්නේ නැත්තේ. ඔයාලා හදා ගන්න ඔයාලා සෙල්ලම් කරද්දී. දැන් මගේ මෙතන 86ක් තියෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ ගානේ මං එළියට දැම්මත් දවසට මාසෙට ලක්ෂ 30ක් ඇවිල්ලා. බැරි කමක් නැහැ ලොවෙත් පුළුවන්. අර මේ වීඩියෝ එකත් අර කරන්න ඕන හින්දා ගොඩක් කට්ටිය අහලා තිබ්බා ටයිම් එකක් සෙට් වුණාලේ මං කරේ. මෙතන 6 ඇවිල්ලා තියෙනවා. උතන වදින්නේ 38 ඉඳන් 6ක් ගහන්න ඕනේ එතකොට. දැන් ඔයාලට මම සිග්නල් හදන සිස්ටම් එක කියලා දීලා තියෙනවා. මේ සිස්ටම් එකට හදා ගන්න. මම මෙතන එකතු කරගන්නවා. 6 ඒවා ස්කිප් කර බැලුවා නම් ඔයාලට පැටලෙන්න පුළුවන්. මුලින් ඉඳන් බලන්න වීඩියෝ එක. 38 ඒත් 44 ඉන්නේ. අපිට 39 ඇවිල්ලා තිබ්බ ටයිම් එකක් නේද? මට මතක විදිහට 39 ටයිම් එකක් අපිට ආවා.
අපි බලමු 39 බැට් කරලා. මට මතකයි 39 වගේ ආවා. මම ඒකින්ද මෙතන බැට් කරනවා. මම මෙතන ලොකුවට හිතන්නේ මගේ amount එකක් තියෙන හින්දා සාමාන්‍ය ගාණක් තියෙනවා ප්‍රොෆිට් එකක ඉන්නේ. මම ඒකින්ද ලොකුවට හිතන්නේ. ඒක ලොස් වුණා මම තව එකක් බැට් කරගන්නවා. ඒකත් ලොස් ගියා. අපි තව එකක් ගහමු. මම ඔයාලට කිව්වා මෙතන අම්මා මට ගන්න බැරි වුණ එක. ඒක ගන්න බැරි වුණ එකමයි මිස්ටේක් එකක්. මම එතන කිව්වා ඔයාලට මෙතන හයි ඔඩ් එකක් තියෙනවා කියලා. මම තව එකක් බැට් කරගන්නවා එතන. මේ මට ඒක අමතක වුණා. වීඩියෝ එක ඔයාලා පස්සට අරන් බලන්න. මම කිව්වා හයි ඔඩ් එකක් තියෙනවා කියලා. මගේ ටාගට් එක ලක්ෂේ. මම ඉතින් එහාට යන්නේ නැහැ. හරි ලක්ෂ 6ක් හදාගත්තා. මං ඔයාලට කිව්වා එතන අපි අර 20 ගානකටද කොහෙද ගිය බෝඩ් එකක් තිබ්බා. ඒකින් හින්දා මං එතන දිගට ගැහුවේ. ওই විදිහට සෙල්ලම් කරන්න. මම ඔයාලට මේ account balance එක කොහොමද තියලා සෙල්ලම් කරලා වීඩියෝ දාන්නම්. බලමු ඉතින් මට කොච්චර දුරකට මේ ලක්ෂ 5 කොච්චර දුරකට අරන් යන්න පුළුවන් වේද කියලා. මට මේක විඩ්‍රෝ කරගන්න හොඳ ගානක් ලක්ෂයක් කියන ඉතින් මට නම් ඇති ලොකුවට ඕනේ නැහැ. මං ක්‍රෑෂ් එක වැඩිය සෙල්ලම් කරන්නෙත් නැහැ. මං ඇවටාර් එක තමයි වැඩි හරියක් සෙල්ලම් කරන්නේ. ක්‍රෑෂ් එකත් සෙල්ලම් කරනවා නැත්තෙමත් නැහැ. ඉතින් ක්‍රෑෂ් එක ගොඩක් හොඳයි. මේ 1x එකේ නම් නිකන් බරුවට සෙල්ලම් කරන්න යන්න එපා. තේරුමක් නැහැ. ඔයාලා සෙල්ලම් කරන්න 888. ඉතින් ප්‍රොමෝ කෝඩ් එක දාලා තියෙනවා. හරි විදියට account එක හදාගන්න ප්‍රොමෝ කෝඩ් ඔය දාන්න නැතුව account සමහරව හදනවා. account එකට අනිවාර්යෙන් ප්‍රොමෝ කෝඩ් එකක් තියෙන්න ඕනේ. ප්‍රොමෝ කෝඩ් එක දාගන්න account විස්තර ටික හරියටම මේ ඇතුළත් කරගන්න account විස්තර ටික. එතකොට ෆෝන් නම්බරයක් ඊමේල් එකක් අනිවාර්යෙන් ඇඩ් කරගන්න. අනිවාර්යෙන් තියෙන්න ඕනේ ෆෝන් නම්බරයක් ඊමේල් එකක් ඔයාලට තියෙන්න ඕනේ account එකට ඇඩ් කරලා. ඒ ටික අත්‍යවශ්‍යයි. ඉතින් ඔයාලා දැක්කා සිග්නල් ටිකට කොහොමද උඩ ඇදපු විදිය කියලා. ඉතින් ගොඩාක් සක්සස් මේ සිග්නල් මෙතඩ් එක. ඔන්න මේ 42 ටයිම් එකෙත් ඔඩ් එක දුවනවා හයි ඔඩ් එක. මම ඔයාලට ඉස්සරෝම අපි හදාගත්ත සිග්නල් එකක්. ඒ සිග්නල් එක මම දාගත්ත Excel එකට. මේ තියෙන්නේ 12:42. ඔයාලට පේනවා ඇති. ඒක හයි ඔඩ් එක දිව්වා. මට එතනත් බැට් කරගන්න තිබ්බා. මං එතනින් නතර වෙනවා. මට නැත්තම් වීඩියෝ එකත් ගොඩාක් දික් වෙනවා. අනිත් එක මට සාමාන්‍යයෙන් ඇති. තව පස්සේ මං හවස් වෙලා වගේ සෙල්ලම් කරලා සාමාන්‍යයෙන් 2.5 විතර හදා ගන්නවා දවසට. මගේ ගාන මගේ ටාගට් එක මට ඇති. මට Excel sheet එක මිස් වුණා. ඔයාලට මම පෙන්න දැක්කත් දන්නේ ඒ ටයිම් එක තිබ්බේ 42. ඒ ඔඩ් එක ඇද්දි. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම ගේමක් ගහන්න ඕනේ. දවසින් දවස ගොඩ යන්න ඕනේ. කියලා දුන්න මෙතඩ් එකට පිටින් සෙල්ලම් කරන්න යන්න එපා. එහෙම සෙල්ලම් කරොත් ලොස් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. ඉතින් හරි විදියට සෙල්ලම් කරන්න. පේජ් එකක් හැදුවා. ඉතින් මේක හැදුවේ ඊයේ මේ අවුරුද්දේ මට ලොකුවට ඇත්තරම දෙයක් කරන්න ගෲප් එකේවත් වීඩියෝවත් දාන්න ලොකු ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ලකියා ටෙක්නික් මම ඔයාලට දාන්න ලින්ක් එකක් දාලා තියන්නම්. සෙට් වෙන්න අපිත් එක්ක ගේමක් ගහන්න. ඉතින් ඇවටාර් එකෙත් අපි අඩව්වක් අල්ලනවා නැතුව නෙවෙයි. කෝල් ගෲප් ගහනවා. ඉතින් මේකෙත් අපිට ක්‍රෑෂ් ගේම් එකෙත් අපිට කෝල් ගෲප් ගහන්න පුළුවන්. ක්‍රෑෂ් ගේම් එක ගහනවා නම් අනිවාර්යයෙන්ම 888 හදාගන්න 1x එකේ ගහන්න එපා. 888 ගහන්න මේ ක්‍රෑෂ් ගේම් එක ගහනවා නම් ඇවටාර් එක නම් 1x එකේ ගැටලුවක් නෑ. 1x එක හොඳයි. මෙල්බට් එක හොඳයි. මෙල්බට් ක්‍රෑෂ් ඇවටාර් ගේම් එක මෙල්බට් 888 මෙගා පරි තුනේම එකම රිදම් එක ප්ලේ වෙන්නේ. 1x එකේ ඒ සයිට් වලයි වෙනස් ඇවටාර් එක.
ඉතින් ඇවටාර් එක මොකේ වුණත් ගැටලුවක් නැහැ. ක්‍රෑෂ් ගේම් එක නම් 1x එකේ ගහන්න එපා. 888 සෙල්ලම් කරන්න එහෙනම් හැමෝටම ජය වේවා. සුබම සුබ දවසක්. ෆලෝ කරන්න. එතකොට ලයික් එකක් එහෙම දාන්න. මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ෆෝන් නම්බරේ දාලා තියෙනවා කතා බහ කරන්න. ලොකු ලොස්ටයක් වෙලා තියෙනවා නම් ඔළුව හදාගන්න බෑ නම් මයින්ඩ් එක හදාගෙන සෙල්ලම් කරන්න බෑ නම් කතා කරන්න. ඒවට ක්‍රම තියෙනවා හදාගන්න. ඒවා හදාගෙන අපි ලොකු ගේමක් ඉස්සරහට ගහමු. හැමෝටම සුබම සුබ දවසක්. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.